ඇත්තටම අද ලස්සන ස්පා හොටෙල් එකක මම ඉන්නේ ට්‍රේනින් ප්‍රෝග්‍රම් එකක් ඉවර කරලා පුදුමාකාර දෙයක් තියෙනවා ලෝකේ අපි දන්නේ නැහැ මේ ජලය එක්ක අපි කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද විශේෂයෙන්ම ජලය දිහා බලන් හිටියාම ජලයත් එක්ක සම්බන්ධ වුණාම ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ඇඟ එළියේ තියෙන මේ ශක්ති වලල්ල ඔයාගේ ඇතුළාන්තය ඔයාගේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා. අපිට මේ දේවල් කියලා දීලා නැහැ පාසල් අධ්‍යාපනයේ කොහෙදවත් කියලා දීලා නැහැ. නැති නිසා අපි ගැන වැඩි අවබෝධයක්. පැහැදිලිවම ඔයාට හීල් වෙන්න ඕන නම් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් ඔයාට හොඳට සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන නම් සපත්තු සරප්පු නැතුව පැය භාගයක් පැයක් විතර ග්‍රවුන්ඩින් ඒ කියන්නේ පොළොවට සම්බන්ධ වෙලා ඉන්න ඕන අපි දන්නේ නැහැ. අපි එහෙම ඉන්න ඕනේ. ගෙදර ගහක් පොලක් තියෙනවා නම් ගහකට හේතු වෙලා ගහක් අල්ලගෙන ඉන්නකොට ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකෙන් අපි හීල් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. නැත්නම් අපි ඉරාවුවත් එක්ක ජීවත් වෙන්න. වැදගත්ම දෙයක් තියෙනවා සූර්යාලෝකයත් එක්ක අපි ඉන්න ඕනේ. අපි එළියට ගියාම හොඳට අපිට ඉරේලිය වැටුනහම මේ බොරු කතාවක් මිත්‍යා මතයක් ඉන්නේ මේ අවුවට පිච්චෙනවා කියන්නේ. ඒ සූර්යාලෝකය නිසා තමයි සම්පූර්ණයෙන්ම අපි හීල් වෙන්නේ. එහෙනම් අපේ ජීවිතේ වෙනස් කරගන්න හොයලා බලනවා. ඊට පස්සේ කොහොමද ග්‍රවුන්ඩින් කියන්නේ මොකද්ද? ඊළඟට මේ සූර්යාලෝකය මොකද්ද වෙන්නේ? ජලයත් එක්ක හිටියාම කොටිම කිව්වොත් එහෙම ස්වභාව ධර්මයේ සමග ඔයාගේ ජීවිතය ගත කරන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔයාගේ සෞඛ්‍ය සම්පන්න පැත්ත වැඩි දියුණු වෙනවා. ඔයාගේ ජීවිතේ ඉහළටම යනවා. Thank you.